ආනන් මුතු මැණික් පුදන්නේ පිරුණු සඳක් සේ සිසිලාස දෙන්නේ සාදු සාදු මහා සෑය වදින්නේ පේරාදෙණිය පැණිදෙණිය ශ්‍රී ಭಾರತೀಯ විද්‍යායතන මහපිරිවෙන්හි විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති අපගේ ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි පූජනීය කොලේලි සුදස්සී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇස කන නාසය දිව ශරීරය ඉන්ද්‍රියන් පහ ඇසුරු කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේ අරමුණු පහ නිසා යම් ආකාරයකින් හිතට දුකක් ඇති වෙනවා නම් අයියෝ අනේ අපෝ කියලා හිතෙනවා නම් දැන් ධර්ම දේශන අවසන් වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ අපරාධේ තව ටිකක් මේ බණ අහන්න ලැබුණා නම් කියලා හිතට දුකක් ඇති වෙන්න පුළුවන්. ඒක මොකද්ද? සෝකයි. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මෝ යාන්තම් ඇති ඉවර වුණා. හිටියා පස්ස පැත්තට ඉඳනකම් වාඩිලා හිටියා කොයි වෙලේ ඉවර වෙයිද මන්දා මේක. දැන් පැය ගාණක් කියවනවා අපිට තේරෙන්නේ නැහැ. උන්වහන්සේට තේරුණාද අපි දන්නේ නැහැ. මොකද්ද මේ සිතේ පසුබැසීම? ශෝක. ටික වෙලාවක් උඩ එහෙනම් මේ ශෝකය නෙමෙයි බුදුරජාන් වහන්සේ අරමුණු කළේ චතුරාර්ය සත්‍ය දකින්න. මේ දුක ගැන කියන්නේ දුක්ඛ සත්‍ය. තාමත් දුක්ඛ සත්‍ය අපි මේ ඉන්නේ. එතකොට සත්‍යම දුක තමයි ගතේ තිතේ නිසින්නේ ජාගරතේ මේ ඉරියව් හතරදිම කය පිළිබඳව ගත්තොත් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කායානුපස්සනා මේ ශරීරය පවත්වාගෙන යනකොට අපිට ඇතිවෙන්නා වූ නොයිවස්තිර ස්වභාවය වේදනාසගත ස්වභාවය නුරුස්නා ස්වභාවය ශෝක කියලා බුදුරජාන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය තුල විස්තර කරලා තිනවා සත්‍ය විභංග සූත්‍රයේ. සත්‍ය විභංග සූත්‍රයේ ඉන්නත්නි පුරා හෝරා දෙකමාරකට අධික කාලයක් උතුම් සත්‍ය විභංග සූත්‍රයෙන් සතරම දේශනාව අවසන් කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්ම පරිස්කාර පූජා කරන්නයි සූදානම් වෙන්නේ. ප්‍රධාන වශයෙන් පාරමිතා පදනම වෙනුවෙන් මේ ධර්ම පරිස්කාරයන් වාරගත් පින්නතුන් විසින් දැන් පරිස්කාර පූජා කරනවා. කවුරුත් හඬ නගා සාදුකාරයන් පවත්වන්න. සංසාරයෙන් ආත මිදුමට මග පෑදූ සව් කෙලෙසුන් නාසා සිත පව් ලෝතුරු පුදු පියා මම නම ඉමිසාදු භව දුක් නාසාගෙන දීමට සැපත අමා නවලෝ තුරා සදහම් දේසු මුනි දෝතුමා ඉතරම් පිවත් කළ නොහැකිය අගය නිමා දෙවනුව තම් රුවන නාම දෙමි සිරස නාමා
පද රකින සම්බුදු හිමි දිසුව නියා සැදැහැති සෑම දෙනට ගෙන දෙන සැපත සොයා මහසඟරුවන පැතියෙන් අත් මුදුනේ තියා නමදිමි ආරිය සගගුණ බැති සිතිනි පරම ගම්භීර චතුරාර්ය සත්‍ය විවරණය කොට මගේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ප්‍රඥාවන්ත සම්බුද්ධ ශාසනයෙහි මහා භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුව මඩලින් දේශනා කොට වදාළ උතුම් සත්‍ය විභංග සූත්‍රය විවරණය කොට මනා වූ දහම් දේශනාවක් පැවැත්වුණා. දෙන් තුටුගැමුණු මහනිරිඳුන් රත්නපුර අනුරාධපුර මේ මහා පූජා භූමියෙහි නානාවිධ දෙව් බඹුන්ගෙන් පිදුම් ලැබමින් 88 කෝටියක් මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් සුපූජිත වෙමින් ලංකා ද්වීපයේහි මුදුන් මල් කඩපදු මේ රුවන්වැලි මහා සෑය ගොඩ නැගුවා. මිනුවන්ගොඩ පඤ්ඤාකර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයට සාදුකාර පවත්වමින් මහා සෑය වන්දනාවට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සග්ගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේ චගාමේ තරුවන ගානේ ගේහවත් තුම් හෙකෙත්තේ බුම්මා ඡායං තුදේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ඨන්තා සන්දිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු. බොහෝ සත්වයන්ට දෙව් මිනිස් සැප ලබා දෙනසේක නිවන් සැප ලබා දෙනසේක. නුඹ වහන්සේ බරණැස ඉසිපතනාරාමේදී ධම්සක් පැවැත්වීමෙන් අටලොස් කෙලක් පිව්බඹුන් දිවන් දැක්වූසේක. තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් ස්වාසෝ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. සුමනමාලාකාර සමාගමේදී ස්වාසෝ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ධනපාල සමාගමේදී දසදහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ස්වාසෝ දහසක් සත්වයන්
ජම්බුකා ජීව සමාගයේදී නිවන් දැක්කෝසේක. පරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්වයන් නිවන් දැක්කෝසේක. යමක ප්‍රාතිහාරයේදී 20 කෝටියක් සත්වයන් නිවන් දැක්කෝසේක. සත්‍යපඤ්ඤ සූත්‍ර දේශනයේදී 80000ක් සත්වයන් නිවන් දැක්කෝසේක. මහා සමීර මංගල සූත්‍ර චූල රාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්වයන් නිවන් දක්වෝසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සයවසක් පුරාවට දුෂ්කර ක්‍රියා කොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ලෝක සත්‍යයේ නිවීම පිණිස ලෝක සත්වයාට දේශනා කොට වදාලා අද ත්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ දරා වැඩ හිඳින උතුම් රත්නමාලී සේරජානන් වහන්සේගේ මේ උතුම් මළුවේ සිට මේ මහා සංඝ රත්නය අතීත මහා සංඝයාගේ ධර්මදර විනයදර ශාසන සෝභමානත්වේ විදහා පාමින් ඒ અભීත චතුසත්‍ය සිංහනාදය පවත්වන්නට සූදානම්. පින්වත්නි, සාදුකාර දෙමින් අපි මහා සංඝ රත්නයට ආරාධනා කරමු. අද සවස් යාමේ සිට අපේ සිත් සුපහන් කර ඒ උතුම් සත්‍ය විභංග සූත්‍ර දේශනාවන් පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කොට පාරමිතා පදනමෙහි අපි හැම දිනාටම ආශිර්වාද පවත්වන හැටියට අවසරයි ස්වාමීනි. සත්‍ය විභංග සූත්‍ර සජ්ජායනය වෙනුවෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු කතමං චාවුසෝ දුක්ඛං ආරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසාපි දුක්ඛා යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචුපාදානං කන්දා දුක්ඛා කතමංගානි අන්ත පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ. එසේනම් මේ පින්කමේ නිමාව මේ විදිහට අපි සනිටුහන් කරනවා. පාරමිතා පදනමේ තවත් සුවිශේෂී එක් පින්කමක් සමග ඔබ හැම දිනා සමගම ඒක රාශී වීමේ බලාපොරොත්තුවෙන් ඔබ හැම දිනාටම සුබ රාත්‍රියක්. දම් පිරිත් සෙත් ලැබ පිරිපත සියල් විඳ සිරිලක දෙරෙන තල සමට සුබ සිත ජය වේවා. හැම දිනාටම සුබ රාත්‍රියක්. පෙරවන් සරණයි.